ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උදේවරුවේ අපි ඉගෙනගත්තු දේශනාවේ නම මොකක්ද? අජිත සූත්‍රය. හවස් වරුවේ ඉගෙන ගන්න දේශනාවේ නම මේඝිය සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? මේඝිය සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ 9 වන කොටසේ. 9 වෙනි නිපාතයේ තමයි මේඝිය සූත්‍රය සඳහන් වෙන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වාලිකා කියන නගරාසන්නේ. කොහෙද? වාලිකා. ඒ වාලිකා කියලා කන්දක් තියෙනවා. ඒ වාලිකා කියන කන්දේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ ආනන්ද හාමුදුරුවෝ නෙවෙයි. ඒ වෙනකට උපස්ථාන කළේ මේඝිය කියන ස්වාමින් වහන්සේ. කවුද? මේඝිය ස්වාමින් වහන්සේ තමයි උපස්ථාන කළේ. ඉතින් එතකොට ආනන්ද හාමුදුරුවෝ පත් කළා නැහැ. මේඝිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. කිව්වා ස්වාමීනි, මං අද පිණ්ඩපාති වඩින්නට කල්පනා කළා ජන්තු ගමට. මොකක්ද ඒ ගමේ නම? ජන්තු කියන ගමට පිණ්ඩපාති වඩින්න කල්පනා කළා. ඉතින් මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අවසර අරගෙන පිණ්ඩපාති වඩින්න පිටත් වුණා. පිණ්ඩපාති කරගෙන ඊට පස්සේ ජන්තු ගමේ පිණ්ඩපාති කරගෙන ගඟක් අයිනට ගියා. ඒ ගඟේ නම කිමිකාලා. කිමිකාලා කියන ගඟ අයිනේ දානි වළඳලා දැන් ගම් යූර ලස්සනට තියෙනවා. මේ ගම් යූරි දැන් ඇවිද ඉන්නවා. ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ දැක්කා ලස්සන අඹ වනයක්. හොඳ ලස්සනට හේවන තියෙන අතුපතර විහිදුණු ලස්සන අඹ වනයක්. දැකලා කල්පනා කළා මෙන්න තැන. කල්පනා කළා මෙතන තමයි භාවනා කරන කෙනෙකුට කියාපු තැන. මෙතන තමයි හොඳම තැන. මේ වගේ තැනක මටත් භාවනා කරන්න තියෙනවා නම් කොයිතරම් හොඳයිද කියලා මොකද කළේ? ඒක හිතේ තියාගෙන ආපහු මේ මේඝී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං අද කිමිකාලා කියන ගම් යූරේ ඇවිද ඉන්නකට දැක්කා ලස්සන අඹ වනයක්. දැකලා මට හිතුණා මෙතන නම් භාවනා කරන්න හරිම අගිය ඇති තැනක් නේ. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන භාවනා කරන්න එන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ මං එහෙමනම් ඒ අඹ වනයේට යන්නද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මේඝිය පොඩ්ඩක් ඉන්න, මෙතන වෙන කවුරුත් නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා. තව කවුරු හරි භික්ෂුවක් එනකන් ඉන්න කිව්වා. එතකොට මේඝිය කියනවා, මේඝිය ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට නම් ඉතින් මාර්ගයේ වඩන්න කියලා එකක් නැහෙනේ. බුදුරජාණන් වහන්සේ දැන් ඉතින් නිවන් මඟ සම්පූර්ණ කරගෙන ඉන්නේ. අනේ ඒ වුණාට මට එහෙම නෙවෙයි. මට මාර්ගයේ තව දියුණු කරගන්න තියෙනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මේ අඹ වනයේට යන්නම් කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආයමත් පදාලා පින්වත් මේඝිය මොකද කලබලේ? පොඩ්ඩක් ඉන්න, තව කවුරු හරි භික්ෂුවක් එනකන්. ආයමත් ස්වාමීන් වහන්සේ කියනවා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට නම් ඉතින් ආයේ මාර්ගය වඩන්න කියලා දෙයක් නැහැ. මාර්ගය දියුණු කරගන්න කියලා දෙයක් නැහැ. අනේ මට නම් එහෙම නෙමෙයි, මේක කොහොම හරි කරගන්න ඕන. දැන් අපි වගේ නේ. අපි මේ වැඩසටහන් වලට එන්නේ මේක කරගන්න ඕනේ කියලානේ. ඔව්. ඒ වගේ මේක කොහොම හරි කරගන්න ඕනේ මේ ගිහිල්ලා කියලා ඔන්න කල්පනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඉතින් භාවනා කරන්න ඕනම කියලා කියනවා නම් ඉතින් මොනවා කරන්නද? හොඳයි එහෙනම් යන්න කිව්වා. ඉතින් මියා හරි සතුටින් පිටත් වුණා.
පිටත් වෙලා කිමිකාලා ගඟ ආයනේ තියෙන මේ අඹ වනයේට ගිහලා දැන් මෙයා බලනවා ලස්සන හොඳට හේවන තියෙන ලොකු අඹ ගහක්. මෙයාගේ හිත ගියා අඹ ගහකට. ඒ අඹ ගස් සෙවනේ දැන් මෙයා වාඩි වුණා. වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. ටිකක් වෙලා යනකට හිතේ රාග සිටිවිලි වලින් හිත ඇවිස්සෙන්න ගත්තා. දේශ සිටිවිලි වලින් හිත ඇවිස්සෙන්න ගත්තා. නපුරු සිටිවිලි වලින් හිත ඇවිස්සෙන්න ගත්තා. මෙයා කල්පනා කරන මොනවා මේ පුදුම එකක් නේ මට මේ සිද්ධ වෙන්නේ. මං කොයිතරම් ශ්‍රද්ධාවෙන්ද මම මේ ගිහි ජීවිතය අත්හැරලා දාලා මේ බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. ඉතින් එබඳු ශ්‍රද්ධාවකින් ඇතුළු වෙච්ච බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච මගේ හිතට නේද මේ දැන් මේ පාපී අකුසල් සිටිවිලි, මේ රාග සිටිවිලි, මේ ද්වේෂ සිටිවිලි එන්නේ කියලා කල්පනා කළා. මෙයා දැන් භාවනා කරන්න හදනවා බෑ. අටුවාවේ සඳහන් වෙනවා මේකට හේතුව 500ක් ආත්ම භාවවල රජකුමාරයෙක් වෙලා උයන්කෙලි යෙදිච්ච භූමිය කියලා. ඒක. ඉතින් මොකද වුනේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපහු මෙයා පිටත් වුණා. පිටත් වෙලා කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගියා. මං අඹ ගහක් යට වාඩි වුණා. භාවනා කරන්න පටන් ගත්තා. කොහේ භාවනා කරගන්නටද? මගේ හිතේ රාගය ඇවිස්සෙන්න ගත්තා. ද්වේෂය ඇවිස්සෙන්න ගත්තා. නපුරු සිටිවිලි ඇවිස්සෙන්න ගත්තා. අනේ ස්වාමීනි මං එතකොට කල්පනා කළා මේක මහා පුදුම එකක්. මං කොයිතරම් ශ්‍රද්ධාවකින්ද මේ බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. එබඳු මගේ සිතටත් මේ විදිහේ පාපී අකුසල ඇති වෙනවනේ කියලා අනේ භාග්‍යතුන් වහන්සේ මට කරගන්න බෑ මං ආවා කිව්වා. අන්න එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව තියෙනවා. මේකේ තියෙනවා මෙහෙම. පින්වත් මේ ගිය අරහත්ත්වයේ පිණිස මෝරපු නැති ජීවිතේ අරහත්ත්වයේ පිණිස මෝරල නැති මුහුකුරා ගිහින් නැති ජීවිතේ මුහුකුරා යෑම පිණිස මේරීම පිණිස වමනා කරන කරුණු පහක් තියෙනවා. ධර්මාවබෝධයට කරුණු කීයක්ද? පහක් තියෙනවා. දැන් මේක බලන්න මේකේ හොඳ වචනයක් මුහුකුරා මෝරලා යන්න ඕන කියලා තියෙනවා. අපි දන්නවා ගෙඩියක් උනත් එහෙමයි නේ. අපි කිම අඹ ගැටයක්. මේක අපි බලාගෙන ඉන්න ඕනේ අඹ ගෙඩියේ පැහෙනකන්. කුඹරක ඉහනවා ගොයන්. වී ඉහනවා. වී ඉස්සට පස්සේ කුඹරේ අපි බලාපොරොත්තුෙන් ඉන්න ඕනේ, ඉවසගෙන ඉන්න ඕනේ. පැහිලා ඒ බණ්ඩි හැදිලා, කීරි වැදිලා, ගොයම හැදෙනකන් ඒක තමයි මේරිල්ල. මේ වගේ මේ ධර්මෙත් මෝරන්න නොමේරු සිත නොමේරු අවබෝධය මෝරන්න කරුණු කීයක් උපකාර වෙනවද? කරුණු 5ක්. මේ නිවන් මඟ නිවන් අවබෝධයේ පිණිස නොමේරු ජීවිතය මුහුකුරා නොගිය ජීවිතය හොඳට මෝරන්න හොඳට මුහුකුරා යන්න කරුණු කීයක්ද? 5ක් උපකාර වෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයා. පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍රයා තමයි මේ ධර්මාභෝධයේදී නිවන පිණිස ජීවිතේ සකස් කරලා දෙන්න උපකාර වෙන පළවෙනි එක. එහෙනම් මතක තියාගන්න කල්යාණ මිත්‍රයා කියන්නේ අපිට මුණ ගැහිච්ච අපේ ජීවිතයේ අග්‍රම කල්යාණ මිත්‍රයන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. කල්යාණ මිත්‍රයෙක් නිරතුරුවම ඇසුරට ලැබෙනවා නම් ඒ කෙනාගේ ජීවිතේ නිවන කරා යනවා. දැන් එහෙමනම් අපිට තේරෙනවා කල්යාණ මිත්‍රයා කියන්නේ නිකං කෙනෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගෙන් තමයි ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනගන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් තමයි නිවන ගැන අසාගන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් තමයි සංසාරේ භයානකත්වයේ දැනගන්නේ. කල්යාණ මිත්‍රයාගෙන් තමයි ජීවිතී යථාර්ථය දැනගන්නේ.
මේ නිසා කල්යාණ මිත්‍රය අඳුන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ මේ නිවන් මාර්ගයේදී කල්යාණ මිත්‍රයා සමග ඇසුරු කිරීම මුහුකුරා නොගිය ජීවිතය මාර්ගඵල අවබෝධයේ පිණිස මුහුකුරා යන්න උපකාර වෙනවා. දවසක් එක තැනක ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ මේ මිනිසුන්ට හිතවත් නම් සිනහවන්ත නම් අනුකම්පා සහගත නම් මේ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන හැටිම කියලා දෙන්න කියලා. මොකද එහෙනම් කල්යාණ මිත්‍රයෙකුගෙන් විතරයි ඒ චතුරාර්ය සත්‍ය කතාව අහගන්න ලැබෙන්නේ. ඒක දන්නේ නැති එක්කෙනා මොකද කියන්නේ? ඒක දන්නේ නැති එක්කෙනා කියන්නේ නෑ දැන් ඕගොල්ලෝ වගේ අය තමයි නිවන් දකින්න ලෑස්ති වෙන්න එපා කියනවා. ඕගොල්ලෝ වගේ අය තමයි ඉන්න ඕනි කියන මේ සංසාරේ. අනිත් අයට උදව් කරන්න. එම කියන අය නැද්ද? ඒ පාප මිත්‍රයා. කල්යාණ මිත්‍රයා ඒ කතාව කියන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා හැමතිස්සෙම කියන්නේ අනේ පුළුවන් තරම් ඉක්මනට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේකෙන් ගැලවෙන්න කියලා. අන්න කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය බොහොම වැදගත් එකක්. දැන් අපි ගමු උපතිස්ස කෝලිත කියන සරුවත් මොගලන් දෙන වහන්සේ උපතිස්ස කෝලිත වශයෙන් ඉන්න කාලේ හිටියේ කවුරු ළඟද? සංජය පිරිවැජිය ළඟ හිටියා. ඉතින් අන්තිමට මේගොල්ලෝ කල්පනා කළා මේ ආගමේ හරයක් නැහැ, හරයක් තියෙන එකක් හොයාගෙන යන්න ඕන කියලා පිටත් වෙන්න කලින් කතා වුණා. මොකද්ද කතා වුණේ? ඔව් ඉස්සෙල්ලා සත්‍ය හම්බ වෙන එක්කිනා අනිත් එක්කිනාට කියලා දෙන්න කියලා. ඉතින් මොකද කළේ? පිටත් වුණා. ඉස්සෙල්ලාම උපතිස්ස පිරිවැජියා සෝතාපන්න වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඊට පස්සේ කෙලීම හොයාගෙන ගියා. ඔව් කෝලිතව හොයාගෙන ගිහිල්ලා ධර්ම කතාව කළා, සෝතාපන්න වුණා. ඊට පස්සේ මේ දෙන්න මොකද කළේ? ඒ දෙන්න විතරක් බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නෑ. කල්පනා කළා අපිත් එක්ක පිරිසක් හිටියා. අපි කොහොම හරි කමක් නැහැ මේක ඇත්තනේ මේක අපි ගිහින් කියන්න ඕන කියලා මොකද කළේ? ආන්න ගියා. ගිහින් කිව්වා. සංජය පිරිවැජිය විතරක් ආවේ නැහැ. අනිත් සංජයගේ ගෝලියෝ 250ම ආවා. ඒ සියලු දෙනාම එතන නිවන් බගට බැසගත්තා. අන්න කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා තමයි ඒක කළේ. කල්යාණ මිත්‍රයා කැමති තවත් කෙනෙක් සීල් රකින්නට. කල්යාණ මිත්‍රයා කැමති තවත් කෙනෙක් භාවනා කරනවට. කල්යාණ මිත්‍රයා කැමති තවත් කෙනෙක් ජීවිත අවබෝධය ඇති කර ගන්නවට, සංසාරයෙන් මිදෙනවට කැමති. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා තියෙනවා යාළුවෝ කණ්ඩායමක් 500ක්. ඒ යාළුවන්ගේ නායකයා තමයි ගවේෂි. දවසක් යාළුවෝ ඔක්කොම ඉතින් සිලයක්ම කොවන්නේ ඔහේ ජීවත් වෙනවා. ගවේෂි කල්පනා කළා මෙහෙම හරියන්නේ නැහැ. සීලයක් පුරුදු කරන්න ඕනේ. කියලා මොකද කළේ? පංචශීලී රකින්න පුරුදු වුණා. පුරුදුලා යාළුවන්ටත් කිව්වා මෙහෙම මම දැන් පංචශීලී රකින්නවා කියලා. යාළුවෝ 500 කල්පනා කළා මෙයා පංචශීලී රකින්නවා. එහෙනම් මේක ශ්‍රේෂ්ඨ දෙයක්. අපිත් පංචශීල රකින්න ඕනේ කියලා යාළුවෝ 500ත් පංචශීල රැක්කා. ඊට පස්සේ ගවේෂි උපාසක කල්පනා කරනවා දැන් අපි ඔක්කොම සමානයි. මම ප්‍රධානීය හැටියට මට විශේෂත්වයක් තිබුණොත් හොඳ. මම 8 සිල් රකින්නවා. කියලා 500ට කිව්වා මම අද ඉඳලා 8 සිල් රකින්නවා කියලා ඔන්න 8 සිල් පුරුදු කළා. ඊට පස්සේ යාළුවෝ 500 කල්පනා කළා මගේ අපේ ප්‍රධාන යාළුවා 8 සිල් රකිද්දී අපි 5 සිල් රකින්න එක හරි නෑ. අපිත් 8 සිල් රකින්න ඕනේ. කියලා ඒ 500ත් ඔන්න 8 සිල් රකින්න පටන් ගත්තා. ඊට පස්සේ ගවේෂි උපාසක කල්පනා කළා මේක හරි මදි දැන් ඔක්කොම එක ගන්න. ඒ නිසා මම දස සිල් රකින්නවා. කියලා යාළුවන්ට කිව්වා යාළුවනේ මං ඕන දස සිල් රකින්න පටන් ගත්තා කියලා. යාළුවෝ කල්පනා කළා අපිට හරි නෑ මේක. මොකද මෙහා දස සිල් රකිද්දි අපි 8 සිල් රකින්න එක. අපිත් දස සිල් රකින්නවා. කියලා මොකද කළේ? ඔක්කොම දස සිල් රැක්කා. ගවීෂි කල්පනා කළා දැන් වැඩක් නෑ ඔක්කොම එක ගන්න. ඒ නිසා මම මහාන වෙනවා. කියලා මොකද කළේ? ගවීෂි කිව්වා යාළුවනේ මම මහාන වෙනවා කියලා මහාන වුණා.
මහාන වුණාට පස්සේ යාළු ටික කල්පනා කළා දැන් අපි හරි නෑ දැන් අපිත් මහාන වෙනවා කියලා යාළු 500 මොකද කළේ? මහාන වුණා. දැන් මහාන වෙලා ඒකට දැන් චාරිකාව යදිනවා. ගවීසි ස්වාමීන් වහන්සේ කල්පනා කළා දැන් මේක හරි නෑ මෙහෙම එකට එක ගොඩේ ඉඳලා මේකෙන් ධර්ම අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නෑ. විවේකේ ගන්න ඕනේ කියලා මම විවේකයෙන් ධර්ම අවබෝධ කරන්න ඕනේ මෙහෙම හරියන්නේ නැහැ කියලා වින් වෙලා හුදේකලාව සීල සමාධි ප්‍රඥා වඩලා රහත් වුණා. එතකොට යාළුවෝ ටික කල්පනා කළා මේ අපේ ගවීසි ස්වාමීන් වහන්සේ ධර්මයේ හැසිර රහත් අපිත් එහෙනම් කරන්න ඕනේ කියලා ඒ 500ත් රහත් වුණා. එතකොට බලන්න මේ කල්යාණ මිත්‍රයා කොයි තරම් උපකාර වෙලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට මේ නිවන් මඟ නිවන පිණිස මාර්ගඵල අවබෝධයේ පිණිස මෝරපු නැති ජීවිතේ මෝරලා දෙන්න උපකාර වෙන පළවෙනි කාරණේ මොකද්ද? කල්යාණ මිත්‍රයා. දෙවෙනි එක තමයි සීලය. දෙවෙනි එක එතකොට තේරෙනවා කායික වැරදින් වෙන් වී සිටීම වචනේ වරදින් වෙන් වී සිටීම ජීවිතයට පුදුම විදියට ජීවිතේ දියුණු කරගන්න සිල්වත් ජීවිතයේ පුදුම විදියට උපකාර වෙනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරන ශික්ෂාපදවල හික්මෙනවා යා. ශික්ෂාපදවල හික්මෙනවා. ඒ ශික්ෂාපදවල හික්මෙන එක ධර්මාභෝධයේ පිණිස මෝරපු නැති ජීවිතයේ ධර්මාභෝධي වෙන්න උපකාර වෙනවා. එතකොට මාර්ගඵල අවබෝධයක් ඇති වෙච්ච නැති ජීවිතයට මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්න උපකාර වෙනවා. දෙවෙනි කාරණේ මොකද්ද? සිල්වත් බව. මේක ආවට ගියාට කරන්න බෑ. හොඳට බලන්න හිතලා නෝනින් කල්පනා කළා නෝනින් තේරුම් අරගෙනම නේද මේක කරන්න තියෙන්නේ. නැතුව කරන්න බෑ. සාමාන්‍ය ජීවිතේ පුරුදු කරන්න ඕනේ ඒක. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙන්නේ පොහොය දවසේ උපෝසත දවසේ අට්ඨාංග උපෝසිතේ පිළිටන්න කියලා තියෙන්නේ. විකාල භෝජනයෙන් වැළකීලා ඉන්න කියලා තියෙන්නේ. දැන් මේ පින්වතු මාසෙට එක දවසක් විකාල භෝජනයෙන් වැළකිනව නේද? ආංගික පුරුදු කරන්න ඕනේ. මාසෙට එක දවසක් උපවාස. ඒ පොහොය දවසේ ඉස්සර නම් 4 පොහොයටම විකාල භෝජනයෙන් වැළකීලා තියෙනවා. ඊළඟට නටුම් ගැයුම් වැයුම් විසූක දර්ශන වලින් වැළකී සිටීම මේ වාගේ සිල්පද ටික සිල්පද පුරුදු කරන්න ජීවිතේ මොකද වෙන්නේ? හොඳට සකස් වෙනවා තමන්ගේ සිල්වත් බව. මේකත් කරන්න තියෙන්නේ උත්සාහයකින්, වීරියකින් නේද? වීරියකින් තොර එකක්වත් කරන්න බෑ. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තියේ පළවෙනි එක, දෙවෙනි එක මොකද්ද? සිල්වත්කම. පංචශීලයේ ආරක්ෂා කරගන්න එක්කෙනා පංචශීලයේ රකින්න ඕන. ඊට පස්සේ ඒක තමන් බලන්න ඕනේ උසස් සීලයක් තමන්ට රකින්න පුළුවන් නම් ඊට වඩා උසස් සීල් රකින්න ඕනේ. ඉතින් ටීවී එකට වගේ ඇබ්බැහි වෙන්නේ නැත්තම් සීල් රකින්න හරිය ලේසියි. ඒ වගේ දේවල් වලින් වැළකී සිටිනවා නම් මොකද දැන් අපි දන්නවා මේ මිනිස්සුන්ගේ ජීවිතවල දැන් බටහිර ලෝකෙන්නේ මේ ඔක්කොම ආවේ සීලයක් ගැන කතා කරන්නේ නැති, සමාධියක් ගැන කතා කරන්නේ නැති, ප්‍රඥාවක් ගැන කතා කරන්නේ නැති ලෝකින් තමයි ඕව ආවේ. ඒවා තියෙන්නේ මේ හැඟීම් අවසල විකාර වෙලා ඉවර කරන ඒ ජීවිතේ. ඉතින් නමුත් අපි එහෙම නෙමෙයි. අපි බුදු කෙනෙකුගේ ධර්මයක් අසු අය, බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගියපු අය, ඒ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයක් සරණ ගියපු අය, අපේ પરම්පරාවේ හිටපු අපේ සිංහල પરම්පරාවේ මුල් කාලේ දසදහස් ගණන් ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බිහි වෙච්ච પરම්පරාවක්. ඉතින් ඒ නිසා මේකෙදි අපි මේ වගේ බටහිර ලෝකේ අහුණා කියලා ඒ රැල්ලටම අපි අහුවිය යුතු නෑ. අන්න යා මොකද කරන්නේ? ඒ සිල්ලත් බව තුළ රැඳී ඉන්නවා. එතකොට දෙක සීලය. තුන්වෙනි එක තමයි එයාට නිතර අහන්න ලැබෙන්න ඕනේ දස කතා. මොනවද අහන්න ලැබෙන්න ඕනේ? දස කතා. දස කතා දැන් දස කතා අහන්න ලැබෙන්න ඕනේ. දෙතිස් කතා අහන්න නොලැබෙන්න ඕනේ. දෙතිස් කතා නම් දන්නවා කවුරුත් නේ. යුද්ධ ගැන, ඊළඟට දේශපාලනය ගැන, මැති ඇමතුරු ගැන, කැම්පීම් ගැන, අඳුම් පැළඳුම් ගැන, ස්ත්‍රීන් ගැන,
පුරුෂයන් ගැන, නළුවන් ගැන, නිලියන් ගැන, ක්‍රීඩකයන් ගැන, හොල්මන් ගැන මේ ඔක්කොම මොනවද? දෙතිස් කතා කිසි අඩුවක් නැතුව තියෙනවා. දැන් මෙතන කියන්නේ ඒක නෙමෙයි යෝනේ කියන්නේ. ඒක නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න උපකාර වෙන්නේ මොන කතාවද? දස කතා. දස කතා මතක තියාගන්න. දස කතා වලින් පළවෙනි එක තමයි අප්පිච්ච කතා. අල්පේච්ඡ ජීවිතය ගැන කතාව. අල්පේච්ඡ ජීවිතය ගැන කතාව. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක සන්තුට්ඨි කතා. දැන් පළවෙනි එක අල්පේච්ඡ ලද දෙයින් සතුටු වීම ගැන තියෙන කතාව. ඔබට මතක ඇති අල්පේච්ඡ ජීවිතය ගැන සරියුත් මහරහතන් වහන්සේ තේර ගාථාවලදී වදාලා දානි ගැන කියද්දී තෙත දෙයක් ලැබුණත් කමක් නැහැ. වේලිච්ච දෙයක් ලැබුණත් කමක් නැහැ. බඩගින්න නිවා ගන්නට විතරයි ඕනේ. හතර පස් පිටක් කුස ඉතුරු කළා දානෙ ගන්න ඕනේ. ඉතුරු හරියේ පෑන් වල දාන්න ඕන. නිවන් මගේ හැසිරෙන භික්ෂුවකට ඒක තමයි පහසු. ඔබට මතකද ඒක? එතකොට බලන්න මේ ඒ ධර්ම මාර්ගයේ ඒ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ, පුරුදු කරගෙන තියෙන්නේ. අල්පේච්ඡතාවයේ කැම්බින් ඇඳුම් පැළඳුම් හැම එකකින්ම එන්න ඕනේ. අපිට ඒකට උමනා කරන එක තමයි ඒ අල්පේච්ඡ ජීවිතය ගැන අහන එක. ඒක අපිට නෑ. අපිට ඇහෙන්නේ මොකද්ද? මේක කාපන්, අරක බීපන්. මේකනේ හැමතිස්සෙම ඇහෙන්නේ. ඒක ඇහෙනකොට මොකද වෙන්නේ? අපිට නොකෑ දේවල් කන්න ආස හිතෙනවා. නොබී දේවල් බොන්න ආස හිතෙනවා. නොයන්ද ඇඳුම් අඳින්න ආස හිතෙනවා. නොගී ගමන් යන්න ආස හිතෙනවා. අන්න අල්පේච්ඡතාවය නෙමෙයි ඉන්නේ මහෙච්ඡතා. බුදුරජාණන් වහන්සේ වදාළ අල්පේච්ඡතාවය ඇති කරගන්න කියලා. ඒක උපකාර වෙනවා මේ ධර්ම මාර්ගයේ අල්පේච්ඡතාවය. එක තුන්වෙනි කාරණේ දස කතා වලින් පළවෙනි එක. දෙවෙනි කතාව සන්තුට්ඨිතා. ලද දෙයින් සතුටු වීම. සන්තුට්ඨිතා කියන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වීම. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්නේ කොහොමද? අවබෝධයෙන් කරන්න ඕනේ එකක්. අපිට මේ සෑහේ කියලා ලැබිච්ච දෙයකින් සතුටු වීම අවබෝධයෙන් කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතයේ අනිත්‍යතාවය දන්න කෙනාට විතරයි. නැත්තම් නෑ. නැත්තම් අපිට ලැබිච්ච දේ අපි අතගාලා සතුටු වෙනවා. දැන් අපි දන්නවා ඒක ස්වාමීන් වහන්සේ දැන් ඔන්න ඔබ බලන්න හොඳට ඉස්සලා අලුත් ඇඳුමක් හම්බුනම මොකද අපි කරන්නේ? අතගාලා ඉඹලා තියනවා. මේ වගේ එක ස්වාමීන් වහන්සේ නමකට හම්බුන අලුත් සිවුරක්. උන්වහන්සේ මොකද කළේ? හොඳට සිවුර අතගාලා ඉඹලා තිබ්බා. පොරවන්න හිතාගෙන. අනේ අපවත් වුණා. මතක්ුනේ සිවුර උපන්නේ අයිනකුන්ෙක් වෙලා උපන්නා. සිවුරේ සීල් රැකපු ස්වාමීන් වහන්සේ ඒ සිවුරට ආස කළා ඉනිකුන්ෙක් වෙලා උපන්නා නම් අපේ තියෙන ආසාවල් දිහා බැලුවාම ඒ උපත ගැන කවර කතාවද? ආන් එකෙන් පේනවා ලදදීන් සතුටු වීම කියන එක හරිය උපකාර වෙන එකක්. අපි කිව්ව මෙහෙම එකක් ඔන්න මං ප්‍රායෝගික ජීවිතේ සිද්ධියක් කියන්නේ. ඔන්න අපි දැන් රසවත් කෑමක් හදන්න පිළියෙල කරලා ඔක්කොම හදලා දැන් හෙට කන්න හදලා ෆ්‍රිජ් එකේ දැම්මා. දැන් රෑ මැරෙනවා. මතක් වුණොත් මොකද කරන්නේ? නුවණින් සිහි කළා තිබීම විතරයි බේරෙන්නේ. නුවණින් සිහි කළා තියෙන කෙනෙක් බේරෙන්නේ. දැන් ඔන්න අපි රසට කෑමක් උයනවා. උයලා මේසෙට ඇරියා. දැන් ඔන්න මෙයාට මූණකට හොදන්න බාත්රූම් එකට ගියා වැටුණා. ඔන්න මැරෙනවා. වෙන්න බැරිද? ඒ වෙලාවට සිහි වුණොත් මොකද වෙන්නේ? දැන් තේරුම් ගන්න අනතුරු තියෙන වෙලාව. ලද දෙයින් සතුටු වීම පුරුදු කරලා තිබුණොත් එකපාරට අතාරින්න පුළුවන්. ඒ හිතලා තියෙන්න ඕනේ නැත්නම් ඒක කරන්න බෑ. එතකොට ලද දෙයින් සතුටු වීම සන්තුට්ඨිතා. එතකොට අප්පිච්චතා සන්තුට්ඨිතා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්වලා තියෙනවා මරණ සතිය වඩන තැනක්. ඒකේ තියෙනවා මේ හිතන්න කියලා මේ හුස්ම අපි ඉහළට ගන්නවා. පහළට ගන්න බැරි වුණොත්
ඉවරනේ. පහළ හෙළුවා. ඉහළට ගන්න බැරි වුණොත් ඒත් ඉවරනේ. ආන් එහෙම හිතන්න කියලා තියෙනවා. බත් කටක් ගත්තා, ඇනුවා, ගිල්ලා, හිර වුණොත් ඒත් ඉවරනේ. වෙන්න බැරිද? ඒකයි. ඒ නිසා මේ ජීවිතේ තියෙන්නේ නිකන් මේ තනකොළ ගහක අග හෙල්ලි තියෙන වතුර බින්දුවක් වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඒකේ දස කතා, අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා. පවිවේක කතා කියන්නේ හුදෙකලාව භාවනා කිරීම ගැන කතා කරන්න ඕනේ. පවිවේක කතා. හුදෙකලාව තනි වෙන්න, තනි වෙලා සිටීමේ සුන්දරත්වය ගැන කතා කරන්න කියනවා. දැන් තනි වෙලා සිටීම සුන්දරත්වය නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ ගෙවන එක්කිනාට. එයාට ඒක සාංකාවක්, පාළුයි, මුස්පේන්තුයි, මෝසලයි. අයියෝ මම මේ තනි වෙලා මොකද මේ? ඒක වෙන්නේ මොකද? තනි වෙලා ඉඳලා බණ භාවනා කරන ජීවිතයේ තියෙන සුන්දරත්වය දන්නේ නැති නිසා. දැන් අපේ වාසනාවට අපිට නම් එහෙම නෙමෙයි. තනි වුණාම ඇති වෙනවා පුදුම සතුටක්. පුදුම සතුටක් ඇති වෙනවා. මට මතකයි මම එක කාලයක් හිටියා සිරිපාද කැලේ තනියම. හරිම ප්‍රීතියි. මට තාමත් මේ ප්‍රීතිය දැනෙනවා හිතනකට. ඒ කැලේ හුදකලා විඳලා වටපිටාව බලනට කැලේ විතරයි හරිම හිතට ප්‍රීතියක්. කොයිතරම් මේ සනසිල්ලයිද දැන් කියලා. ඒ වගේ අර හුදකලා ජීවිතයෙන් සතුට වෙන්න ඕනේ. අන්න ඒක පුරුදු කරන්න ඕනේ නිවන් දකින්න කැමති කෙනෙක්. එතකොට ඒක මොකද්ද? පවිවේක කතා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා. අසංසග්ග කතා කියලා කියන්නේ එකතු නොවි සිටීම. එකට හිටියත් අපි ඉන්න ඕනේ කොහමද? හිතෙන් එකතු නොවි. එතකොට වෙනස් වෙන ලෝකයේ අභියස යාගේ ජීවිතයට ගැටලුවක් නැහැ. එයා අතහැරලා නින්නේ. හිතෙන් එකතු නොවි ඉන්න ඕනේ. වෙනස් වෙන ලෝකේ වෙනස් වෙද්දී නාඩ ඉන්න පුළුවන් එයාට විතරයි. අසංසග්ග කතා. ඒකට කියන්නේ අසංසග්ග කතා. ඊළඟ එක විරියාරම්භ කතා. වීරිය ඇති කර ගැනීම ගැන කතා කරන්න ඕන. ඊළඟට සීල කතා, සමාධි කතා. සමාධිය ඇති කර ගැනීම ගැන කතා කරන්න ඕන. පඤ්ඤා කතා. ආර්ය සත්‍ය අවබෝධය ගැන කතා කරන්න ඕනේ. විමුක්ති කතා. කෙලෙසුන්ගෙන් නිදහස් වීම ගැන කතා කරන්න ඕන. විමුක්ති ඥාන දර්ශන කතා. කෙලෙසුන්ගෙන් නිදහස් වෙන එක්කිනාගේ අවබෝධය ගැන කතා කරන්න ඕන. මෙන්න මේවා තමයි දැන් කීයක් තියෙනවද? 10යි. අන්න ඒකට තමයි කියන්නේ දස කතා, අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේ බුද්ධ ශාසනය තුළ දස කතා කියන්නට අතිශයින්ම දක්ෂ වෙලා හිටිය ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද? අගතනතුරුත් ලැබුවා. මන්තානි පුත්ත පුන්න. මන්තානි පුත්ත පුන්න රහතන් වහන්සේ තමයි දස කතාවෙන් අග්‍ර. ඉතින් ඊළඟ එක එතකොට මේ දස කතාව නිතර නිතර අහන්න ලැබි. මේක කරන්න පුළුවන් කෙනෙකුට දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ධර්ම මාර්ගයේ නිතර නිතර කැසට් පටි අහන්න පුළුවන්. ඊළඟට නිතර නිතර පොත්පත් බලන්න පුළුවන්. නිතර නිතර මේ ධර්ම කතාව ශ්‍රවණය කළා තමන් විසින් මේ හිත රැකගෙන නිතර නිතර අහලා ඉගෙනගෙන පුරුදු වෙලා ධර්මඥානයක් ඇති කර ගනිමින් හරි ගස්ස ගන්න ඕනේ. දස කතාව අපිට ඒ විදිහට කරන්න තියෙන්නේ. ඊළඟ එක ආරද්ධ විරිය. ආරද්ධ විරිය කියන්නේ පටන්ගත් උත්සාහය. පටන්ගත් උත්සාහය හැම මොහොතෙම තියෙන්න ඕන කියන එක. දැන් සාමාන්‍යයෙන් අපිට වෙන්නේ යම්කිසි වැඩක් පටන් ගත්තට පස්සේ ටික වෙලාවක් නැත්තම් දවසක් දෙකක් මේක අල්ලගෙන යනවා. ඊට පස්සේ ඒ උත්සාහය ඉවරයි. ඒක නෙමෙයි මේ කියන්නේ. අකුසල ධර්ම ඇති වෙනකොට අකුසල ධර්මයන් බැහැර කරන්න උත්සාහ කරන්න ඕනේ.
කුසල ධර්ම ඇති වෙනකොට කුසල ධර්ම දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේක තමයි උත්සාහය. දැන් අපි කිව්ව මිදුලක් තියෙනවා. දැන් මේ මිදුලේ වල් පෙළ ඇටි වැවෙනවා. අපි මොකද කරන්නේ? උදුළු ගාලා දැම්මා. ඊට පස්සේ අපි ඒක හැමදේම අතු ගන්න ඕනේ. වැක්ස් වහිනවා. ආයෙ චූටි චූටි පැලෙන එකට ආයෙව අපි ගලවන්න ඕනේ. ආයෙ අතු ගන්න ඕනේ. එතකොට තමයි හැමතිස්සෙම වල් පෙළ ඇටි නැතුව තියෙන්නේ. දැන් ඔන්න අපි එකපාරක් උදුළු ගාලා අයින් කරනවා. ඊට පස්සේ ඔන්න අපි මොකද කරන්නේ? ඔන්න වැස්ස බලාගෙන යනවා පාරෙන් යනකොට පේනවා චූටි පැල තියෙනවා. දැන් අපි මේක ගණන් ගන්නවද? ගණන් ගන්නෑ. ආයෙ ටික දවසක් යනකොට අපිට පේනවා මේක හිමීට ලොකු වෙනවා. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට ආයෙ කාලයක් යනකොට මේවා හොඳට මේ පැල ටික මුල් අල්ලලා පොළවට හොඳට වැඩෙනවා. අපිට මතකත් නෑ. උදළු ගාපු බිම මෙච්චර වැවෙනකන් අපි දන්නෙත් නෑ. ආන් ඒ වගේ තමයි හිතේ අකුසල් හටගන්නේ. හිතේ ඉස්සෙල්ලාම හට ගන්නවා පොඩියට අකුසලිය අපිට හොයන්න බෑ. අපි ගණන් ගන්නෑ. සිහිය පිටවල නැති නිසා, වීරිය නැති නිසා. ඊට පස්සේ මේ අකුසලයේ හැදෙනවා බලවත් සංස්කාරයක් හැටියට, සංයෝජනයක් හැටියට, බන්ධනයක් හැටියට. ඒත් අපිට තේරෙන්නේ නෑ. අන්තිමට අපි ඒකෙන් දුක් විඳිනවා. ඒත් දන්නේ නෑ. වීරියවන්ත කෙනා මොකද කරන්නේ? අකුසල් ප්‍රහාණය කරන්න පටන් ගත්තු ආරම්භ කරපු උත්සාහයක් තියෙන්න ඕනේ. මේකේ තියෙන වචන කීපයක්. ථාමවා දල්ල පරක්කමා අනික්ඛිත දුරෝ කියලා. ථාමවා කියන්නේ දැඩි වීරියක් ගත්තු අනික්ඛිත දුරෝ කියන්නේ වීරියත් නොහල. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක වයසක අම්මා කෙනෙක් මහාන වුණා. මහාන වෙලා දැන් භාවනා කරගන්න ඕනේ. ඉතින් වැඩ තියෙනවා ඒ භික්ෂුණී ආරාමේ වැඩ ඔක්කොම මැද්දින් අමාරුවෙන් ඔන්න භාවනා කරනවා. දැන් සක්මන් කරන්න ඕනේ. මොකද කලේ ඒ යට ගබඩා කාමරේ මැද්දේ තියෙනවා කණුවක්. මේ අම්මට පේන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. පල්ලෙහාට බෑලා කණුව අල්ලගෙන කණුව වටේට කැරකි සක්මන් කරනවා. එහෙම සක්මන් කර සක්මනේම සමාධිය පුදවා ගත්තා. ඒ සමාධිය සක්මනේම විදර්ශනාවට වැඩුවා. සක්මන් කරීම රහත් වුණා. අන්න වීරිය. මෙවැනි ආකාරයේ වීරියක් තියෙන කෙනා ඒ වීරිය උපකාර වෙනවා. නිවන අවබෝධයේ පිණිස නොමේරු ජීවිතය මෝරන්නට අන්නේ වීරිය උපකාර වෙනවා. දැන් කාලේ නම් අපිට පේන හැටියට ගොඩාක් වීරියවන්තයෝ අඩුයි. නැtei කියන්න පුළුවන් ගාන. නමුත් අපි වීරිය ඇති කරගන්න අපිට වීරිය නැතුවදී වීරිය තියෙනයි දස කතාවල් නිතර අහන්න ලැබෙන්න එපා වීරිය ඇති වෙන්න. දස කතා ඇසීමෙන් තමයි වීරිය ඇති වෙන්නේ. එතකොට ඒක අහන්න ලැබෙන්නේ නැත්නම් වීරිය ඇති වෙන්නේ නැහැ. ප්‍රමාද වෙනවා. අන්නේ වීරිය නොලත් මගඵල ලබා ගැනීම පිණිස අන්න උපකාර වෙන කාරණයක්. දැන් කීයක් කිව්වද? 4යි. පස්වෙනි එක ප්‍රඥාව. පස්වෙනි එක මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මොකද්ද? ඔව් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ ඥානය. ඒ අවබෝධ ඥානය කරා යන්න නම් මේකේ තියෙන උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. එයාට තියෙන්න ඕනේ මේ අනිත්‍ය ජීවිතය ගැන අනිත්‍ය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ ප්‍රඥාව ඇති වෙන. ඒක ආර්ය වූ නිබ්බේධික ආර්ය වූ කලකිරීම. මොකක්ද මේ කලකිරීමට කියන්නේ? ආර්ය වූ කලකිරීම කියලා. ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ අවබෝධයෙන් යුක්ත කලකිරීම. නමුත් කලකිරීම කියන වචනෙට සාමාන්‍ය ලෝකයා හරි බයයි. ඒ කලකිරීම කියවම අපිට හිතෙන්නේ නිකන් මොකද්ද? නිකන් මොකද්ද එකක් වගේ කියලා. අපි කිව්වොත් එimhe සතුට, ප්‍රීතිය, සොම්නස, සනසුම කියලා කොහෙද? කීකේ බලනවා. කලකිරීම, දුක එපා. එහෙමනේ අපි සාමාන්‍ය පුරුදු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේක නිකන් කලකිරීමක් නෙමෙයි මොකද්ද? ආර්ය කලකිරීම. සාමාන්‍ය ජීවිතේ ඒක හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ කලකිරීම අපේක්ෂා බංගත්වය. සාමාන්‍ය ජීවිතේ කලකිරීමට කියන්න ඕනේ වචනේ මොකද්ද? අපේක්ෂා බංගත්වය කියලා. ඔන්න තමන් බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් කළා බංකොලොත්. ඔන්න කලකිරිලා.
එතකොට මේ ව්‍යාපාරේ සාර්ථක වෙච්ච ගමන් අර කලකිරීම ඉවරයි. ඔන්න දෙමහල් අසමගියෙන්. ඔන්න කලකිරිලා. සමගි වෙච්ච ගමන් ඉවරයි. ඔන්න දරුවෝ සලකන්නේ නැහැ කලකිරිලා. දරුවෝ එක්කන් ගිහිල්ලා නාවලා කළා බත් ටිකක් අවපු ගමන් ඉවරයි ඒක. එතකොට ඒක අවබෝධයකින් යුක්ත කලකිරීමක් නොවේ. අවබෝධයකින් යුක්ත කලකිරීමට තමයි කියන්නේ ආර්ය නිබ්බේධිකාය පඤ්ඤා. සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. මනාකොට දුක් අවසන් වෙන්න. මනාකොට දුක් කෙලවර වෙන්න හේතු වෙන්නේ අවබෝධයෙන් යුක්ත කලකිරීම. මොකක්ද අවබෝධය? ඔබට මතක ඇති සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් දැක්කොත් ප්‍රඥාවෙන් අත නිබ්බින්දති දුක්ඛේ. එතකොට යා දුක ගැන කලකිරෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ යථාර්ථයේ නුවණින් විමසලා ඇති කරගන්න කලකිරීම, අවබෝධයෙන් යුක්ත කලකිරීම. ඒ කලකිරීම ඇති වෙච්ච එක්කෙනා උපතක් කරා යන්න කැමති නැහැ. ඒ කලකිරීම ඇති වෙච්ච එක්කෙනා අපාය යන්න කැමති නැහැ. නැත්තම් අනිත් අය ඔක්කොම අපාය යන්න කැමති. අපි කියනවා ඔහොම කරන්න එපා. අපාය නෑ අපි යනවා කියනවා. පණුවෙක් වෙයි කමන්නේ නැහැ කියනවා. දන්නේ නැහැ කියනවා ගියාට පස්සේ. කියන්නේ නැද්ද? කියනවා. සතික් වෙයි. මොකද වෙන්නේ කියලා නෝ සතික් වුණාම. පිරිටි කමන්නේ අපි බලා ගන්නම් කියනවා. ඒකේ තේරුම මොකද්ද? අවබෝධයක් නැහැ, හිතන්න පුළුවන් කමක් නැහැ, ශක්තියක් නැහැ. ඒ නිසා ඒ හැරෙන ඕනම පැත්තකට යා හැරෙන්න හිත හදාගෙන ඉන්නේ. පෙරේතෙක් වෙනවා නම් ජීවිතේ පෙරේතෙක් වෙන්න හිත හදාගෙන ඉන්නේ. කූඩැල්ලෙක් වුණා නම් ලේ උරන්න හිත හදාගෙන ඉන්නේ. මදුරුවෙක් වුණා නම් ලේ බොන්න හිත හදාගෙන ඉන්නේ. පණුවෙක් වුණා නම් ජරාව කන්න හිත හදාගෙන ඉන්නේ. ඌරෙක් වුණා නම් ලෑස්ති පිට ඉන්නේ. මේක තමයි සාමාන්‍ය හිතක ස්වභාවය. ඒක අවබෝධය නෙවෙයි. හැරෙන පැත්ත. මේක අපි හිතාමතා වෙන එකක් නෙමෙයි. මම කියන්නම් උදාහරණයක්. දැන් ඔන්න අපිට හොඳට හොදලා හොඳට අතපය හොදලා පිරිසිදු කරලා ඔන්න හොඳට කෑම ඕනේ. අපිට විශාල දුර්භික්ෂයක් එනවා. කන්න දෙයක් නැහැ. ඔන්න තියෙනවා කොස් කටුවගයක්. කන්නේ නැද්ද? කනවා. පරිසරයේ හැදුනට පස්සේ ලැබෙන දේ කන එක තමයි ස්වභාවය. ඔන්න කන්න දෙයක් නැහැ. ඔන්න යන්නකට තියෙනවා තනකොළ විතරක්. ඒකත් කන්න ලෑස්ති. බොන්න දෙයක් නැහැ. ඔන්න හොඳට උදාහරණයක් ගන්න. අතරමං වෙච්ච දීවරයකන ඔන්න අපිට හිටපු ගමන් පත්තර වල ආරංචි වෙනවා. දැන් වතුර නැහැ මූදේ. කැස් බෑයව අරගෙන කැස් බෑව මරලා කැස් බෑල්ලේ බිබී ඉන්නේ වතුර වෙනුවට. දැක්කද ජීවත් වෙන්න කරපුදී? මේ වගේ පවතින්න තමයි මේ ලෑස්ති. ඒක කලකිරීම නෙවෙයි. එතකොට බලන්න කලකිරින එක්කිනාට එයාගේ චින්තනය හසුරන්න තියෙන කොයි ආකාරයෙන්ද? කොච්චර සියුම්ද බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කරුණු පහ මාර්ගඵල අවබෝධයට නොමේරු ජීවිතය මෝරලා දෙනවා. මෙන්න මේ කරුණු පහ ඔබ තුල තියෙනවනම් සතුටු වෙන්න. පළවෙනි එක කල්යාණ මිත්‍රයා. 2 සීලය. 3 දස කතා. 4 ආරද්ධ විරිය. 5 ප්‍රඥා. මෙන්න මේ පහෙන් සමන්විත ජීවිතේ සාර්ථක ජීවිතයක් කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මේ ගිය කල්යාණ මිත්‍රයන් ඉන්න කෙනා, කල්යාණ මිත්‍ර සම්පත් ඇති කෙනා සිල්වත් ජීවිතයක් ලබා ගන්නට කැමති විය යුතුයි. එහෙනම් කල්යාණ මිත්‍රයත් එක්ක බැඳී තියෙන එකක් මොකද්ද? සිල්වත්කම. කල්යාණ සම්පත් තියෙන කල්යාණ මිත්‍රත්වයත් එක්ක බැඳී තියෙන කෙනා සිල්වත් ජීවිතයක් කැමති විය යුතුයි. ඊළඟට තියෙනවා කල්යාණ මිත්‍ර සම්පත් තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්ත කෙනා දස කතාව නිරතුරුව ලැබීම ගැන කැමති විය යුතුයි. එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත් තියෙන එක්කිනාට ලැබෙනවා ඊළඟ එක මොකද්ද? දස කතා ලැබෙනවා.
ඒ කියන්නේ එහෙනම් අල්පේච්ඡ ජීවිතය ගැන, ලද දෙයින් සතුටු වීම ගැන, හුදකලා විවේකයේ ගැන, නොඇලී වාසය කිරීම ගැන, වීරිය පැවැත්වීම ගැන, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශනය ගැන මේ ඔක්කොම අහන්න ලැබෙනවා. කාගෙන්ද? කල්යාණ මිත්‍රයාගෙන්. කල්යාණ මිත්‍ර සම්පත්තියනකට වීරිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියනකට වීරිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාම ප්‍රඥාව උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ සියලු දේ කල්යාණ මිත්‍රයා මුල් කරගෙන තියෙන්නේ. ඒකයි දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වදාලා ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ නිසා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? හා ආනන්ද එහෙම කියන්න එපා. මේ සම්පූර්ණ බුද්ධ ශාසනයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. සම්පූර්ණ බුද්ධ ශාසනයේ තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. ඉතින් මේ නිසා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක තමයි සම්පූර්ණ නිවන් මඟ තියෙන්නේ. සම්පූර්ණ නිවන් මඟ තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක. ඉතින් දැන් මෙන්න මේ කරුණු පහේ පිහිටලා මොනවද මේ කරුණු පහ? කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම, සීලය, දස කතා, ආරද්ධ විරිය, ප්‍රඥාව. මේ පහේ පිහිටලා තව කරුණු හතරක් දියුණු කරන්න කියලා කිව්වා. ඔය පහේ පිහිටලා තව කරුණු හතරක් දියුණු කරන්න කියලා කිව්වා. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. රාගේ ප්‍රහාණය කිරීම පිණිස අසුභේ වැඩිය යුතුය. මිත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. තරහ නැති කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුය. ආනාපාන සති භාවේ තබ්බා විතක්කූපච්ඡේදාය. විතරක නැති කිරීම පිණිස ආනාපාන සතිය වැඩිය යුතුය. අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. මම මාගේ ආත්මය කියන අදහස නැති, මම වෙමි කියන මාන්නේ නැති කිරීම පිණිස අනිත්‍ය සංඥාව වැඩි යුතුයි. අනිත්‍ය සංඥිනෝ මේ ගියේ අනත්ත් සංඥා සංඨාති. පින්වත් මේ ගියේ අනිත්‍ය සංඥාවේ පිහිටපු එක්කිනා අනාත්මය අවබෝධ කර ගන්නවා. අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝාතම් පාපුනාති. අනාත්මය අවබෝධ කරගන්න එක්කිනා මම වෙමි කියන මාන්නේ නැති කරනවා. දිත්තේව ධම්මේ නිබ්බාණං මෙලෝදීම අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඔන්න කරුණු හතර. අසුභය, මෛත්‍රිය, ආනාපාන සති, අනිච්ච සංඥා. අසුභේ වඩන හැටි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් කියලා නැති එකක් නෙමේක. හොඳට බලන්න වෙන කිසි ආගමක, වෙන කිසි දර්ශනයක කොහේවත් කතා කරනවද මේ අසුභ වශයෙන් බලන්න කියලා? කොහේවත් කතා කරන්නේ මේක කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි. පෙන්වන්නේ කොහොමද? දෙපැත්තේ ගැට ගහපු මල්ලක් තියෙනවා. මේ මල්ලි දහාන්නේ වර්ග පුරවලා තියෙනවා. ඇස්පේන පුද්ගලයෙක් ඇවිදලා මේ දෙපැත්තෙම කට ලිහනවා. ලිහලා මල්ල මෙහෙම උසලා මල්ල ගන්නවා. එතකොට අර දහාන්නේ ගොඩ වැටෙනවා. ඊට පස්සේ මල්ල පැත්තකින් දාලා දහාන්නේ ටික මොකද කරන්නේ? වෙන් කරනවා. මේවා වී, මේවා මෑ, මේවා මොන් ඇට, මේවා කඩල, මේවා කවුපි කී වෙන් කරනවා. ආන් ඒ වගේ දෙපැත්තේ කට තියෙන මල්ලක් වගේ කියනවා. දහාන්නේ පුරවපු දෙපැත්ත කට තියෙන මල්ලක් වගේ කියනවා මේ ශරීරේ. ඉතින් මේ ශරීරේ දෙපැත්ත කට තියෙන මල්ල ලිහලා බලනවා වගේ මේ ශරීරේ නැමැති මල්ල ලිහලා බලන්න කියනවා. මේවා කෙස් වෙන් කරන අර මෑට මුං ඇට වගේ. මේවා කෙස්, මේවා ලොම්, මේවා නියපොතු, මේවා දත්, මේ හැම, මේවා මස්, මේවා නහරවැල්,
ඇට මේවා ඇටලොඳ මේවා වකුගඩු මේ හදවත මේවා අක්මා මේ පෙනහලු මේ බඩදිව මේ කුඩා බඩවැල් මේ මහා බඩවැල් මේවා අසුචි කියලා ගොඩවල් ගහලා බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා මේ පිත මේ සෙම මේ සැරව මේ ලේ මේ දහඩිය මේ තෙල් මන්ද මේ කෙල මේ සොටු මේ සඳ මිදුළු මේ මුත්‍රා වෙන්කර දෙපැත්තේ කට තියෙන මල්ල ලිහලා බලනවා වගේ බලන්න කියනවා. මේ විදිහට බලනකට මොකද වෙන්නේ? Tamanටම හිතෙනවා මේකට දැලුනේ. මේකද මේ මම ආසාවෙන් මගේ කියලා ගත්තේ. අන්න Tamanගේ හිත විරාගී වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බලන්න කියලා. ඊළඟට බලන්න කියන මෙත්සිත පැතුරු වෙන එක. මෛත්‍රී භාවනාව වඩන්න කියනවා. මෛත්‍රී භාවනා දෙකක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වනවා. මොනවද? අප්පමාන චේතෝ විමුක්ති, මහග්ගත චේතෝ විමුක්ති දෙකයි. මොනවද මේ දෙක? අප්පමාන චේතෝ විමුක්ති, මහග්ගත චේතෝ විමුක්ති. ඒක සඳහන් වෙන්නේ මොකේද? මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ. මොකේද සඳහන් වෙන්නේ? අනුරුද්ධ සූත්‍රය. එතකොට ඒකේ සඳහන් වෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා ඒක. අප්‍රමාණ චේතෝ විමුක්ති කියලා කියන්නේ මේ ප්‍රමාණයක් සීමාවක් කරන්නේ නැතුව මෛත්‍රිය පතුරන එක දිශා වශයෙන්. දැන් අපි ගත්තොත් උතුරු දිශාව. උතුරු දිශාවේ අසවල් තැන දක්වා කියලා නෙමෙයි. දිශාව පුරා දිගටම අනන්තයට යනකම් ප්‍රමාණ රහිත කොට. ඊළඟට උතුරු අනු දිශාවේ. දැන් උතුරු දිශාවේ නම් උතුරු දිශාවේ සිටින සීලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයටපත් වෙත්වා කියලා ඔන්න සීමාවක් නැතිවම අනන්තයට මෙත් වඩනවා. ඊළඟට උතුරු අනු දිශාවට ඒ වගේ මෛත්‍රී වඩනවා. ඊළඟට දකුණු නැගෙනහිර දිශාවට මෛත්‍රී වඩනවා. ඊළඟට නැගෙනහිර අනු දිශාවට මෛත්‍රී වඩනවා. ඊළඟට දකුණු දිශාවට මෛත්‍රී වඩනවා. දකුණු අනු දිශාවට මෛත්‍රී වඩනවා. ඊළඟට බටහිර දිශාවට මෛත්‍රී වඩනවා. බටහිර අනු දිශාවට මෛත්‍රී වඩනවා. මේ මෛත්‍රී වැඩීම ගැන බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා සංක ධම්ම කියන සූත්‍රය සංයුත්ත නිකායේ. ඒකේ පෙන්ලා තියෙනවා උන්වහන්සේ හග්ගෙඩියක් මිනිස්සෙක් පිඹිනකට දිශාවල් වලට හග්ගෙඩිය පිඹිනකට සද්ද යනවා වගේ මෙත්සිත පතුරවන්න කියන ඒ විදිහට. ඒක මොන චේතෝ විමුක්තිද? අප්පමාන චේතෝ විමුක්ති. මේ ධර්මඥානෙ හොඳට ඇති කරගන්න ඕනේ. පිරිසිදු නිවැරදි. ඊළඟ එක මහග්ගත චේතෝ විමුක්ති. මහග්ගත චේතෝ විමුක්ති කියලා කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා ප්‍රදේශ වශයෙන් ටික පළල් කරගෙන පතුරවන එක. ඔන්න ඉස්සෙල්ලා තමන්ගෙන අරමුණු කරගෙන ඔන්න මෙත්සිත වඩනවා. කොහොමද වඩන්නේ? මම වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වෙම්මා, ඊර්ෂ්‍යා නැත්තික් වෙම්මා, දුක් පීඩා නැත්තික් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවයටපත් වෙම්මා කියලා ඔන්න තමන්ට මෛත්‍රී වඩනවා. ඊළඟට තමන්ගේ වටේ තමන්ගේ නිවසේ ඉන්න සියලු දෙනාට ඊළඟට අමාරු එක තියෙන්නේ මොකද්ද? අසල්වාසීන්ට. ඊට පස්සේ අසල්වාසීන්ට මෛත්‍රී වඩනවා. අසල්වාසීන්ට වටේ ඉන්න වැටවල් වල එහා පැත්තේ ඉන්න අයට මෛත්‍රී වඩලා ඊට පස්සේ අමාරු කොටස වෙන පන්න ගන්නවා. ඊට පස්සේ ගමට. ඊට පස්සේ පළාතට. ඊට පස්සේ රටට, ලෝකයට මේ වගේ අර පටන් ගත්ත තැන ඉඳලා ටික මේක ප්‍රදේශ වශයෙන් පුලුල් කරගෙන මෙත්සිත වැඩිම තමයි මහග්ගත චේතෝ විමුක්ති. අර කලින් එක මොකද්ද? අප්පමාන චේතෝ විමුක්ති. මේක මොකද්ද? මහග්ගත චේතෝ විමුක්ති වඩනවා. වඩනකොට ඔන්න යාගේ දේශී ප්‍රහාණය වෙන්නේ ඒක හේතු වෙන මෙත්සිත වැඩිම. ඊළඟ එක ආනාපාන සති. දැන් අපේ හිතේ ස්වභාවයක් තමයි මේ හොඳට බලන්න හිතලා මේ
වදයක් වගේ පේනවා. මට නම් ඒක වදයක්. මොකද්ද වදේ? හිතවිලි එනවා. එහෙම එකක් තියන්නේ නැද්ද? උල්පතකින් වතුර ගලන්නේ මේ හිතවිලි එනවා මේක මහ වදයක් නේ. මේ වදෙන් බේරෙන්න තියෙන්නේ මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය කිරීමෙන් තමයි මේ හිතවිලි එනවා තියෙන මේ වදින් ගැලවෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් ආනාපාන සතියට හරි ලස්සන උපමාවක් කියලා තියෙනවා. ඔබ දැකලා ඇති හොඳට මේ පායන කාලෙට මේ පිට්ටනිවල අර හුළඟට කැරකිලා මේ දූවිලි ඇවිස්සෙනවා. දූවිලි ඇවිස්සෙන ගතියක් තියෙනවා. උන්වහන්සේ වදාළ හිත මේ වගේ කියලා. හිත හැමතිස්සෙම සිටිවිලි වලින් ඇවිස්සි තියෙනවා. එතකොට මේ අකාලෙට ලොකු වැස්සක් ඇදහැලෙනවා මේ පිට්ටනියට. එතකොට ඇවිස්සෙන දූවිලට මොකද වෙන්නේ? සැනකින් ඒක නැතු වෙලා යනවා. ආන් ඒ වගේ කියනවා ආනාපාන සතිය. මනාකොට ප්‍රගුණ කරන ආනාපාන සතියෙන් හිතේ පීඩාකාරී විතර්ක සැනකින් අතුරුදහන් කරනවා. ඒතර ආනාපාන සතිය ඒ වගේ එකක්. එතකොට චිත්ත විතර්ක වලින් සිටිවිලි වලින් පීඩා විඳින කෙනෙකුට හරීම පුරුදු වෙන්න උත්සාහයෙන් පුරුදු වෙන්න මොකද්ද? ආනාපාන සතිය හරි වාසි සහගතයි. උත්සාහයෙන් වීරියෙන් කර පුරුදු වෙන්න. පුරුදු වෙලා ආනාපාන සතිය ඇති කරගන්න. එතකොට හිතේ චිත්ත විතර්ක වහා සංසිඳී යනවා. ඊළඟ එක අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගාතාය. අස්මිමානේ කියලා කියන්නේ ඔව් මම කියලා ඇති වෙච්ච එක. ඒක මේක දෝංකාර දෙනවා. දැන් කාලයක් තිස්සේ. කොහොමද දෝංකාර දෙන්නේ? මම කියලා. දැන් ඇහැ ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, හිත ගැන දෝංකාර දිදී තියෙන්නේ. මම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අනිච්ච සංඥා වඩන්න කියලා ඒකට. ඒක නැතු යන්නේ. අනිච්ච සංඥා වඩන්න කියන්නේ කොහොමද වඩන්නේ යා? ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, රූප අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, රස අනිත්‍යයි, පොට්ටබ්බ ස්පර්ශ අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි කියලා මේ වගේ අනිත්‍ය වශයෙන් නුවණින් සිහි කරනවා. මේක සිහි කළා තියෙන්න ඕන. මොකද අනිත්‍ය සංඥාව නිරන්තරයෙන් සිහි කළා නැතිබුණොත් තේරෙන්නේ නැහැ මේක. දැන් අපි කිව්ව හොඳට අනිත්‍ය වශයෙන් වඩනවා කියලා. අනිත්‍ය වශයෙන් වඩනකට ඔන්න ඇහැ ලෙඩ වෙනවා. එතකොට යාට තේරුම් ගන්න මේක මගේ වශයෙන් පවත්වන්න බෑ. මේක තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නොවේ. මේක අනාත්මයි. අන්න. ඒතර අනාත්මය තේරෙන්නේ කාටද? අනිත්‍ය වඩපු එක්කිනාට. අනිත්‍ය මනාවකට පිහිටියොත් තමයි මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. රූපේ වෙනස් වෙනකොට මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තේරෙන්නේ අනිත්‍ය වශයෙන් වැඩුවොත් විතරයි. නැත්තම් ඒක තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් හිතෙන්නේ මොකද්ද? අනේ මේක අපලයක් වෙන්න ඇති. අනිත්‍ය දන්නේ නැහනේ. වෙනස් වෙනකට හිතන්නේ මොකද්ද? අපලේ. අනිත්‍ය දන්නේ නැහැ. අනිත්‍ය දන්නවා නම් ඒක මොකවත් වෙන්නේ නැහැ. හිතනවා මේ අනිත්‍ය තමයි. මේක තමයි අනිත්‍ය. වෙනස් වෙනකොට ඔන්න කන වෙනස් වෙනකොට, නාසය වෙනස් වෙනකොට, දිව වෙනස් වෙනකොට, කය වෙනස් වෙනකොට, හිත වෙනස් වෙනකොට තේරුම් ගන්න මේ ඔක්කොම අනිත්‍යයි. එතකොට මේ ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේ ඔක්කොම වෙනස් වෙනකොට තේරුම් ගන්නවා අනිත්‍යයි කියලා. ඒ අනිත්‍ය දේ තුල තමයි එයා දකින්නේ මොකද්ද? ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ සත්‍ය පුද්ගලික නැහැ කියලාද ආත්මයක් නැහැ කියලාද? ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ කියන එකේ තේරුම මොකද්ද? තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් ස්ථිරසාර දෙයක් නැහැ කියන එක. සත්‍ය පුද්ගල විහාර ලෝකේ ඉන්නවා. නමුත් ස්ථිරසාර දෙයක් නැහැ. ආත්මයක් නැහැ. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. අන්න මේක තමයි මෙයාට තේරුම් ගන්න උපකාර වෙන්නේ.
අන්නේ විදියට ටික ටික මේ ධර්ම මාර්ගයේ උපකාර වෙනකොට අනිච්ච සංඥා පුරුදු කිරීමෙන් ඔන්නේ නුවණින් කල්පනා කරන එහෙනම් මට කොයි ලෝකේ ඉපදුනත් මට ලැබෙන්නේ S2. ඊ S2 අනිත්‍යයි. කොයි ලෝකේ උපන්නත් මට ලැබෙනවා මේ වගේම කනක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකේ උපන්නත් මට හම්බ වෙන්නේ මේ විදිහේම නාසයක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකේ උපන්නත් මට හම්බ වෙන්නේ මේ විදිහේ දිවක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකේ උපන්නත් මට හම්බ වෙන්නේ මේ විදිහේ කයක්. ඒකත් අනිත්‍ය එකක්. කොයි ලෝකේ උපන්නත් මට ලැබෙන්නේ මේ විදිහේ හිතක්. මේකත් අනිත්‍ය එකක්. එහෙනම් මේ අනිත්‍ය වූ දේ මං අනිත්‍ය වශයෙන්ම දකිනවා කියලා අන්න නුවණ තියෙන එක්කෙනා නුවණින් සිහි කළා තියෙන්න ඕනේ ඉස්සෙල්ලම. නුවණින් සිහි කළා නොතිබුණොත් එයාට ඒ වෙලාවට සිහි කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. බොහෝ විට සිද්ධ වෙන්නේ එහෙම අපි හිතාගෙන ඉන්නවා මේ වෙලාවට කරන්නම් කියලා. නමුත් මේ වෙලාවට කරන්නම් කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපේ හිත කොයි වෙලාවෙ කලබල වෙයිද? මොන වගේ කලබල වෙයිද? මොන විදිහේ තීරණ ගනීද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. සමහරට නිකන් උඩින් පල්ලෙන් බලනකොට හිතෙන්න පුළුවන් නෑ තණ්හාව නෑ වගේ දැන්. මට නම් කමක් නෑ මොනවා වුණත් දැන් ඉතින් ඕන දෙයකට මම මොන දෙනවා කියලා තමයි උඩින් පල්ලෙන් බලනකොට හිතෙන්නේ. නමුත් ප්‍රශ්නයක් වෙලා බලන්න ඕනේ Taman කොහෙන්ද නවතින්නේ කියලා. අන්න එතකොටයි තේරෙන්නේ මේ හිත ඇතුලේ කොයිතරම් මේවා මුල් බැසගෙන තියෙනවද කියලා. මුලින්ම හිතෙන්නේ නැහැ. මුලින් හිතෙන්නේ නැහැ මේවා ඇත්ත තමයි අනිත්‍ය තමයි මේවා ඔක්කොම. මේවා නැති වෙනවා තමයි කියලා හිතනවා. ඇත්තටම නැති වෙන්න ඕනේ. එතකොට තමයි කම්පණේ එන්නේ. එතකොට තමයි තේරෙන්නේ නෑ මේ ගැන මට කිසි අවබෝධයක් නෑ නෙමේ කම්පණේ තියෙන ඒකනේ කියලා. ඒ නිසා මේ අනිත්‍ය ගැන නිකන් අපි මේ කතාබස් කරන කතාව පවා නුවණින් හිතන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, යලි සිහි කරන්න ඕනේ. ඒක පුළුවන්. ඒකෙන් තමයි ධර්ම මාර්ගයේ ටික දියුණු කරන්න පුළුවන්කම තියෙන. හැබැයි ඉතින් හිතන්නම ඕනේ. හිතන්න නැත්තම් කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ හිතන්න බැරි කෙනෙකුට කරන්න බෑ. හිතන්නම ඕනේ. හිතලා තියෙන්නම ඕනේ. නුවණින් කල්පනා කරන්න ඕනේ. කල්පනා කරේ නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. දැන් දරුසේනියස ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද විස්තර කරන්නේ? මොකක් වගේද ඒක? සම්මස්නහර ඇට මිදුළු විදගෙන ගිහින් ඇට විදගෙන ගිහින් ඇට මිදුළු වල තියෙනවා කියනවා දරුසේනියස. දරුසේනියස වගේම තව සේනියසක් තියෙනවා. මොකක්ද ඒ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ඇති සේනියස. ඒක සම්මස්නහර ඇට මිදුළු විදගෙන ගිහින් ඇට මිදුළු වල තැම්පත් වෙලා තියෙනවා. මොකද්ද? ලාභයට තියෙන ආසාව, සත්කාර සම්මානයට තියෙන ආසාව, කීර්ති ප්‍රශංසා වලට තියෙන ආසාව. එතකොට බලන්න මේ හිතේ තියෙන ස්වභාවය කොයිතරම් දරුණුද කියලා. ඉතින් නුවණ තියෙන එක්කෙනා මේක අනිත්‍ය වශයෙන්ම කල්පනා කළොත් විතරයි මේවා කරේ නොයැලෙන්නේ. එහෙම නැත්තම් නොයැලෙන්නේ නැහැ. එහෙම නැත්තම් හිතෙන්නේ අර චේතෝ අනංගන සූත්‍රය හරි ලස්සනට තියෙන මේ අනංගන සූත්‍රයේ විස්තර කරන එන මජ්ක්‍ධිම නිකායේ අලුතින් පරිවර්තන හම්බ වෙන එක ඒකේ තියෙනවා හරි ලස්සනයි. මේ සාරිපුත්ත හාමුදුරුවෝ විස්තර කරනවා අනංගන ගැන. අනංගන කියන්නේ මේ උපක්ලේශ. උපක්ලේශ කියලා කියන මේ හිත ඇතුලෙන් ඒ උපක්ලේශ මුල් කරගෙන තමයි අකුසල් හටගන්නේ. ඒක තියෙනවා මෙන්න මෙහෙම උපක්ලේශයක් ගැන මම එකක් කියන්නම්. එක ස්වාමීන් වහන්සේ නමක් හිතුණා මෙහෙම. අනේ මට පමණක් මුල් පුටුව ලැබේවා. වෙන කෙනෙකුට මුල් පුටුව හම්බ වෙනවා. එතන මොකද වෙන්නේ? එතකොට තරහක් එනවා. එතකොට අමනාපයක් එනවා. මොකද මගේ මුල් පුටුව නේද මෙයා මේ ගත්තේ. ඊළඟට තමන් මුල් පුටුවේ වාඩි වෙනවා. ඊළඟ එක්කෙනාට මුල් පුටුවේ සුදුසුයි කියලා තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇති වෙනවා කෙලෙස්. ඒ උපක්ලේශ කියලා පෙන්නලා තියෙන. මේ වගේ මේ හිතේ ඇති වෙන මේ කෙලෙස් උපක්ලේශ මේ ඔක්කොම නැති කරන්න තියෙන ඖෂධය මොකද්ද? අනිච්ච සංඥාව. අනිත්‍ය කියන එක හොඳට පුරුදු කරලා තිබීම තම තමන්ගේ ජීවිතවලට පුදුම විදිහට පිහිට වෙන එකක්. පුදුම විදිහට පිහිට වෙන එක. පුදුම විදිහට හිතේ නුවණ දියුණු කරන්න, ධර්ම අවබෝධ කරන්න, මාර්ගඵල ලබන්න උපකාර වෙන ප්‍රධාන දෙයක් තමයි
අනිත්‍ය ගැන සිහි කරලා තිබීම. අනිත්‍ය ගැන සිහි කළ නැත්නම් මේ බාහිර ලෝකයේ තියෙන හැලහැප්පිලිත් එක්ක යා එකතු වෙනවා. එකතු වෙලා ඒක අතහැර ගන්න බැරුව යනවා. අමාරු වැටෙනවා. ඉතින් හොඳම දේ තමයි අනිච්ච සංඥාව පුරුදු කළා ඊට පස්සේ අනිච්ච සංඥාව නවත්තන්නේ නැහැ. ඊළඟ එකට පයින්න ඕනේ. මොකද්ද? අනාත්ම සංඥාවට එන්න ඕනේ. මෙතන නෑනේ මේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් ඇහැකුත් නෑනේ ලෝකේ කාටවත්. ලෝකේ Tamanට විතර නෙමෙයි ලෝකේ කාටවත් නෑ. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කන් දෙකක් ලෝකේ කාටවත් නෑ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් නාසයක් ලෝකේ කාටවත් නෑ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් දිවක් ලෝකේ කාටවත් නෑ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කයක් ලෝකේ කාටවත් නෑ. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් හිතක් ලෝකේ කාටවත් නෑ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත්‍ය මේ කාටවත් නෑ. දැන් අපි ගත්තොත් අනුරාධපුර යුගයේ කුයිතරම් බැබලිච්ච යුගයක්ද පස්සේ ඉතින් වල්බී වෙලා වනාන්තර ගති වෙලා ගියා. සවැත් නුවර කොයිතරම් ශාස්ත්‍රීයකද? රජගහ නුවර කොයිතරම් ශාස්ත්‍රීයකද? දැන් ඉතින් නිකන් පාළු වනාන්තරේ ලඳු කැලෑවල් මුකවත් නැහැ. අනිත්‍ය කියන්නේ එහෙම එකක්. දැන් ඔය අපි හිතාගෙන ඉන්න මේ ලෝකේ අපි හැමදාම ඉන්න ඕනේ කියලා වගේ. නමුත් එහෙම එකක් නෑ. මේ අනිත්‍ය ලෝකෙට මෝන දෙනකට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත්‍ය ඉදිරියේ ඉතුරු වෙන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නැහැ. හේතුන් නිසා හටගත් යමක් වේද ඒ සියලුම දේ අනිත්‍ය පහර කෑමට ගොදුරු වෙනවාමයි. හේතුන් නිසා හටගන්න යම් තාක් දේවල් ඇද්ද ඒ සියලු දේවල් අනිත්‍ය පහර කෑමට ගොදුරු වෙනවාමයි. අනිත්‍ය අභියස නැති වෙනවාමයි. ඒ නිසා මේ අනිත්‍ය නෝනින් කල්පනා කරන කෙනෙකුට තමන්ගේ ජීවිතේ සංසිඳුණු සිතක්, තැම්පස් හිතක් ඇති කර ගන්නට ආන්ගේ අනිත්‍ය අවබෝධය උපකාර වෙනවා. එහෙම එක්කිනාට තමයි අනාත්මය තේරෙන්නේ. මේක මෙහෙම තමයි අනිත්‍ය දේවල් නෙමෙයි. තමාගේ වසඟේ පවත්වන්න බෑනේ මේවා. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් මේකේ නෑනේ කියලා ආන්න නෝනින් කල්පනා කරන්න, නෝනින් හිතන්න පුළුවන්කම ලැබෙන්නේ එයාට විතරයි. අන්න ඒකේ නා මොකද කරන්නේ? සමාජයේ කටයුතු කරනවා තමයි. සමාජයේ කටයුතු කරනවා, ගෙවල් දොරවල් කටයුතු කරනවා, රැකී රක්ෂාවල් කරනවා, යුතුයකම් ඉෂ්ට කරනවා. ඒ දරුවන්ගේ ජීවිතවලට යහපත පිණිස සතුට පිණිස ඇති වෙන දේවල් කරලා දෙනවා. නමුත් එයා දන්නවා මේවා ඔක්කොම අනිත්‍යයි කියලා. මෙන්න මේ නිසා තමයි මේක කොච්චර දැනගෙන හිටියද කියනොන් අර නකුල මාතාව, නකුල පිතා මරණාසන්න වෙලාවේදී නකුල මාතාව මොකද කිව්වේ? කිව්ව මා කෙරෙහි හෝ දරුවෝ කෙරෙහි හෝ ආසාවක් ඇති කරගන්න එපා. අපේක්ෂා සහිතව මරණයට පැත්තීම බුදුරජාණන් වහන්සේ ගරහා කරපු එකක්. බලන්න එතකොට උපාසිකාවක් දැනගෙන හිටපු බුදුදහම. උපාසිකාව දැනගෙන හිටපු බුදුදහම මොකද්ද? අපේක්ෂා සහිතව මරණයටපත් වුනොත් ඒක ගරහා ලැබිය යුතු එකක්. ඒ නිසා අපේක්ෂා රහිතව මැරෙන්න කියලා තමන්ගේ ස්වාමියාට කිව්වා. එතකොට ස්වාමියා ධර්මයේ කරා යන්නේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා ධර්මයේ ගැන කතා කරපු කෙනෙක්. ස්වාමියා ඒක පිළිගත්තද නැද්ද? පිළිගත්තා. ඒ බිරිඳ ඒ කරුණ ටික කියාගෙන ගියා. කියාගෙන ගිහින් කිව්වා මෙහෙමයි මට හොඳට ජීවත් වෙන්න පුළුවන්, මං වෙන කෙනෙක්ව ගන්නෙ නෑ. මේ ළමයි පොඩි තමයි, නමුත් මට රස්සාවක් කරලා හම්බ කළා. ඒක හරි ලස්සනට ඒ කාන්තාව කියනවා. නකුල මාතාව කියනවා මට පුළුවන් කපු කටින්න පුළුවන්, මට රිදි වියන්න පුළුවන්, මං අතේ පායේ මහන්සියෙන් හම්බ කරන්නම්, මම මේ ළමයිව බලා ගන්නම්, මම කොහොම ජීවත් වෙයිද, ළමයි කොහොම ජීවත් වෙයිද මේවා හිතන්න එපා කිව්වා මේ වෙලාවේ. අන්න බලන්න මරණාසන්න කෙනෙකුට දෙන අවවාද. ඊට පස්සේ කිව්වා මම හිතන්න එපා මම වෙන ස්වාමියෙක් ගානි කියලා. මං එහෙම නෑ කිව්වා. පේන්නේ නැද්ද කියලා මං ගත කරපු ජීවිතේ. මං හොඳ සිල්වත් ජීවිතයක් ගෙව්වා කියලා ඒකත් මතක් කරලා දුන්නා. හිතන්න එපා කිව්වා මම බණ භාවනා කරන එකක් නෑ කියලා. මම හොඳට චිත්ත සමාධියක් ඇති කරගත්තු කෙනෙක් කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා බේසකලා වනේ ගිහිල්ලා අහන්න කිව්වා. ඊළඟට හිතන්න එපා කිව්වා මම මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තු නැති කෙනෙක් කියලා. මම සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරපු කෙනෙක්. එතකම් මරණාසන්න වෙලාව වෙනකම් කිව්වේ නෑ ස්වාමියාට ඒක. මරණාසන්න වෙලාවක මම මෙහෙම කෙනෙක්. අන්න බුදුරජාණන් වහන්සේ බේසකල වනේ වැඩ ඉන්නව අහන්න කිව්වා. මේ ටික කියාගෙන ගියා අර මිනිස්සු සනීප වුණා. ඊට පස්සේ හැරමිටියක් ගගා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගියාම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්
පින්වත ඔබේ ස්වාමි දියණිය ගුණෙන් යහපත් ගුණධර්ම වලින් යුක්ත කෙනෙක් ඔබට මහා ලාභයක්. මාගේ ගිහි ජීවිතයේ ගත කරන චිත්ත සමාධිය ඇති යම් ශ්‍රාවිකා පිරිසක් ඉන්නොත් ඒ ශ්‍රාවිකාවන්ගෙන් එක්කෙනෙක් කිව්වා. මුල් සංයෝජන ධර්ම තුන ප්‍රහාණය කරපු ශ්‍රාවිකාවන්ගෙන් එක්කෙනෙක් කිව්වා ඔය. එහෙම තමයි. ඒකට හේතු වෙන්නේ ඒ වගේ අර බිරිඳට කියන්න පුළුවන් උනේ මොකද? අනිච්ච සංඥාව මනාකොට වඩලා තිබ්බ නිසා. වෙන කෙනෙක් නම් මේ දඩින් බඩින් ගහලා මේ ගස් කොළන් පෙල්ලෙනවා වගේ හදිසියෙ මොන හරි කරදරයක් වුණා කියමු ඊට පස්සේ මොකද වෙන්නේ? පණ ටික යන්න දෙන්නේ නැහැ. පුළුවන් නම් ඒක ගන්නවා ගුලි කළා. අරන් ආයෙ ඔබනවා කටේ. හිටපන් තව කාලයක් හිටපන් මේ තාම ළමයි පොඩි කියලා. මොකද ඒ තරම් දේවල් තමයි එච්චර අවබෝධයක් නැහැ. ඒ නිසා මේකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව පෙන්වා දෙන අනිත්‍ය සිහි කර තිබීම ජීවිතයට විශාල උපකාරයක්. දැන් මතකද? නොමේරු ජීවිතේ මාර්ගඵල අවබෝධයේ පිණිස මෝරා දීමට උපකාර වෙනවා ප්‍රධාන වශයෙන් කරුණු පහක්. මොනවාද ඒ පහ? කල්යාණ මිත්‍ර සම්පත්තිය, සීලය, දස කතා, ආරද්ධ විරිය, ප්‍රඥා. මේ පහම ලැබෙන්නේ කවුරු නිසාද? කල්යාණ මිත්‍රයා නිසා. මේ පහ ඇති කරගත්තු එක්කෙනා තව කරුණු කීයක් මත්ෙහි වර්ධනය කළ යුතුද? කරුණු හතරයි. මොනවද? රාගේ ප්‍රහාණය කිරීම පිණිස අසුබේ වැඩි යුතුයි. ව්‍යාපාදේ ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රී වැඩි යුතුයි. විතර්ක සංසිඳවාලීම පිණිස ආනාපාන සතිය වැඩි යුතුයි. අස්මිමානේ නැති කර ගැනීම පිණිස අනිච්ච සංඥා වැඩි යුතුයි. මනාවකට අනිච්ච සංඥා වඩනකොට අනාත්ම සංඥාවේ හිත පිහිටනවා. අනාත්ම සංඥා හිත පිහිටන එක්කෙනා අස්මිමානෙන් තොර වෙනවා. එයා නිවන් දකිනවා. ඉතින් මේ නිසා අප සියලු දිනාටත් ඒ ආකාරයටම මේ ගිය ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දැන් මේවා ඇහෙනකොට තේරෙන්නේ නැද්ද මේ ධර්මයේ නම් ඒකාන්තයෙන්ම බුදු කෙනෙක් විසින් දේශනා කර යුතු එකක් කියලා තේරෙන්නේ නැද්ද? ආන්න බලන්න. ඒ නිසා ඒ ශ්‍රී සද්ධර්මයේ අපටත් උපකාර කරගෙන අපේ ජීවිතවලටත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු.